ඉතින් කොහොඳ යාළුවනේ අලු රොග්ගයක් කිව්වට මේක මේ අද ඊකර ප්‍රෝග ගන්නේ මගේ මම කතරගම කියලාවක ගත්ත වීඩියෝස්ටයක් එකතු කරල වෙරලගත් හදන බොග් එක ඇත්තටම උඩක් කාල්ට කලින් ගිය පුරොග්ග ගත්තා බොක් චැනලෙක් කරන්න කලින් ගත්ත වීඩියෝටයක් ඉතින් ම යන්න නමන් ඉන්න කිරි හෙර වඳන්න කිරිවර්මල් ඔබතක් කරගෙන කිරිවෙහෙර වන්දනා කරන යනක මං ඉන්නේ ඉතින් අපි කිරිවෙහෙරට කියල කිරිවෙහෙර වන්දනක් කරනවත් එක්කම තායිලන්ත සාමීන් වහන්සේලා පිරිසක් පිඩුසිකා වැඩීමේ පිඩිපත් චාරිකාවක් කරම් කර කතරගම කිරිවෙහෙර ප්‍රදේශ පරිශ්ෂය ඉඳලා කොළොම් ප්‍රදේශයට වෙනකං දවස් විසිගානක පිඩිපත් චාරිකා මෙලෙසි නාරම්බුණ ඔයාට මේ පේන්නේ කතරගම බස්නායක නිලමේ සහ සරවාහනයේ ආයතනය ප්‍රධානීන් පිණිසගා වදල සාමීන් වහන්සේලාට දානය සහ පිසු පිරිකර පූජා කරන ආකාරය ඉති මේ බ්‍රොග් එක සමහර තැන් ගොඩක් වීඩියෝ නැතුව ඇති මොකත් වීඩියෝ කරපු වීඩියෝසු ඩිලිට්ටා තිබ්බ තියෙන වීඩියෝස්ට එකතු කල් තම මෙම බ්‍රොග් එක හැව ඉතිං ඔයාලා බලන්න ඉස්සරහට මොනොම කොහෙද යන්නේ කියලා ඉතින් ඔයාලට කතරගම කිරිවෙහෙර කතරගම දේවාලය කතරගම වැඩිහිටි කන්ද ඒ වගේම සෙල්ල කතරගම දේවාලය පිළිබඳ වීඩියෝස් විස්තර එක්ක වීඩියෝස්සයක් ඕන්නම් මගේ චැනල් එකේ තියෙන වීඩියෝ තුනක් ඒටික බාන මම කතරගම දේවාල් එක වීඩියෝ එක ලිංක් එකක් මෙතරින් උඩින් දාන්නම් ඉතින් අපි කතරගම කිරිවෙහෙර වන්දන වෙලා ඊළඟට ගියේ සෙල්ල කතරගමට සෙල්ල කතරගමත් වීඩියෝ වගේක් කරා වීඩියෝ ටික නෑ සෙල්ල කතරගම මාළුන්ට කැම දාන වීඩියෝ ටික නම් තියෙනවා නෝකේ නම් මම දාන්නම් ඉතින් බාන කොච්චර මාළු ප්‍රමාණයක් කොරයි ප්‍රමාණයක් මෙතන ඉන්නවද කියලා
අපි මේ මාළු දාලා එහෙම පිනකුත් කරගන්න එපා ඉතින් ජීවිතේට. ඔන්න බලන්න පොදු කොච්චර මාළු ප්‍රමාණයක් මෙතන එනවා. ඔයාලත් එනවා නම් සෙල්ල කතරගමට මාළුන්ට පොරි පැකට් එකක් දාන්නත් අමතක කරන්න එපා ඉතින්. ඒකත් තියලා අපි ගියේ කතරගම ලක්ෂ්මී දේවාලය බලන්න. ඇත්තටම කතරගම ආවටම තමයි ලක්ෂ්මී දේවාලය තියෙන ඇත්තටම ලස්සන දේවාලයක් එක්ක බුදු රූප තියෙන ලස්සන ස්ථානයක් තමයි කතරගම ලක්ෂ්මී දේවාලය කියන්නේ. ඔයාලත් ඇවිල්ලා බලන්න. ඇත්තටම ලස්සනයි. හිත නිවිලා යන පරිසරයක් තියෙන්නේ. ඇත්තටම හෙනම නිදහස් පරිසරයක් සිත නිවහල් වෙන සිතට මාර සනීපයක් කරන සැහැල්ලුවක් දැනෙන තැනක් තමයි කතරගම ලක්ෂ්මී දේවාලය කියන්නේ. ඔයාලත් ඇවිල්ලා බලන්න. මේකේ ලස්සන මම පළවෙනි කොච්චර තරම් කතරගම ඇවිල්ලා තියෙනවා. පළවෙනි වතාවට තමයි ලක්ෂ්මී දේවාලයට ආවේ. ඉතින් මේකේ වීඩියෝස් තියෙන දෙකටම බලන්න. ලක්ෂ්මී දේවාලේ වීඩියෝස් ටික බලන්න. දෙකටම බලන්න රැඳිලා ඉන්න. ඉතින් එහා පස්සේ අපි ගියේ කිරින්ද පන්සල බලන්න. කිරින්ද පන්සලත් එක්ක කිරින්ද බීච් එකක් දෙකම අපි ගියා. ඉතින් කිරින්ද පන්සලේ වීඩියෝස් ටිකක් මම ඔන්න ගෙනාම ඔයාලා රැඳිලා ඉන්න. කිරින්ද පන්සලේ තමයි අපි මේ දැන් ඉන්නේ. ඔයාලට පේන ලොකු බුදුරුවක් පේනවා. උඩහට ගියාම බීච් එකක් පේනවා. ඉතින් රැඳිලා ඉන්න අවසානයේ වෙනකන්. ඉතින් යාළුවනේ මගේ කතරගම වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න හිතනවා. ඔයාලා මගේ channel එක අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. ඒ වගේම තමයි දාපු ගමන් වීඩියෝ එකක් බලන්න කැමති නම් අතපාඩ bell icon එක ගාව තියෙන bell එකක් click කරන්න. ඒ වගේම තමයි like එකකුත් දාන්න, comment එකකුත් දාන්න වීඩියෝ එක ගැන හිතන දේ. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මගේ channel එකේ එක්ක වැදලා හිටිය ඔයාලට බොහොම ස්තුතියි. නැවත අලුත් vlog එකකින් හම්බ වෙනතුරු මම අදට කියලා මම සිදා vlog